Hello everyone, welcome back to my YouTube channel. ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම අලුත් වීඩියෝ එකක් ගෙනාවා. අපි ගියා කැම්පස් එකෙන් field visit එකක්. ඒක ගැන විස්තර තමයි අරගෙන ආවේ. අපි ගියේ මාදුගංගේ field visit එකක්. අපිට ගිහිල්ලා තිබුණ මැංග්‍රූව්ස් ගැන බලන්න, ඊගාවට ඒ අවට වෙන ක්‍රියාකාරකම් බලන්න, ඒ වගේ දේවල් තිබ්බා. ඉතින් අපේ ෆීල්ඩ් විසිට් එක ගියේ 15 වෙනිදා. ඉතින් කැම්පස් එකෙන් පාන්දර කොළඹින් පාන්දර 5:00 විතර ලෑස්තිලා 5:05 විතර ලෑස්තිලා අපි ආවා. ඉතින් මේ එතන සෙන්ටර් එකට ගියාම තිබුණා අර මාදුගංගේ පොඩි නිකන් මේ ආකෘතියක් වගේ හදලා. ඒක තමයි මේ පේන්නේ. මෙතන මේක තමයි view එක. ඊට පස්සේ අපිව දැම්ම ලෙක්චර් හෝල් එකකට. ඒ ලෙක්චර් හෝල් එකේ දැන් අපි ගියේ ෆීල්ඩ් විසිට් එකක් නේ. ඒ හින්දා යාළ අපිට මාදුගංග ගැන විස්තරයක් දුන්නා. කියන්නේ මේ ටීවී එකක දාලා මොනවද කියලා මාදුගංග ගැන. මේ ඉන්නේ මට මලක් හම්බුණා එන ගම. ඒ කියන්නේ මේ අර පාරේ එන ගමන් බස් එකේ කැඩින මලක් ආවා. ඉතින් මම ඒක ගහගත්තා මේ කනේ. මේ මට නිකන් අමුතු චිල් එකක් ආවා මේ මල වැටුණා. ඊට පස්සේ ඉතින් ඔය තියෙන අර මම කලින් කිව්ව අපිට පෙන්නුවා කියලා කිව්වේ මේ ස්ක්‍රීන් එකක දාලා මේ මාදුගංග ගැන විස්තරයක්. ඔය ඒ වීඩියෝ එක. ඒකේ තියෙනවා මේ මාදුගංගේ තියෙන එතකොට පරිසර විවිධත්වය. එතකොට මාදුගංගේ තියෙන දූපත් ගාන, එතකොට ඒ වගේ ජනාකීර්ණ ඒවා, එතකොට ඒකේ තියෙන අර පාලම ගැන, එක වාහනයකට විතරක් යන්න පුළුවන් පාලම, සතපහදුව, කොද්දුව, ඔහොම මහදුව, එක කියන්නේ දූපත් තියෙනවා. ඊට පස්සේ ජා කොට්ටු ගැන ඔහොම විස්තර කරා. මම ඒ ඔයාලට ඉස්සරහට කියන්නම්. ඒකේ මාළු අල්ලන ඒවා, ඊගාවට ටුවරිසම් සම්බන්ධව ගෙනියන ඒවා, ඒ ඔක්කොම ඒකේ විස්තර තිබ්බා. දැන් ඔය අපි යන්න හදන්නේ කට්ටිය එකතු වෙලා. දැන් ඒක බලලා ඒක විනාඩි ගාණක් තිබ්බා. ඒක බලලා ඉවර වෙලා දැන් අපි හැමෝම බෝට් එකට යන්නයි හදන්නේ. අපිට කිව්වා බෑග්ස් එතනින් තියලා එන්න කියලා. ඉතින් අපි බෑග්ස් තියලා ෆෝන් එහෙම අරගෙන කට්ටියත් එක්ක ගියා. මෙතනින් පහළට බහැලා තමයි යන්න තියෙන්නේ. මෙතනින් පහළට බහැලා ගියාම ගිහිල්ලා යාඩ් එකට ගිහිල්ලා එතනින් බෝට් එකට නගින්න තමයි තියෙන්නේ. ඔය අපි යාළුවෝ ටික ඔක්කොම එකතු වෙලා යන ගමන් බෝට් එකට යන්න ගිහිල්ලා මම ෂූස් මාරු කරා. මොකද මට ෆිෂ් තෙරපි කරන්න ඕනි වුණා. අපිට මැඩම්ලා කිව්වා ෆිෂ් තෙරපි එහෙම තියෙනවා, ඒවට එක්කන් යනවා කැමති නම් මේ කරන්න කියලා. ඉතින් මම මගේ ෂූස් අයින් කරලා මේ ස්ලිපර්ස් දාගත්තා. මොකද මට ඕනි වුණා ෆිෂ් තෙරපි කරලා බලන්න. මේ ආසාවක් තිබ්බ. ඒ නිසා මම මේ අයින් කරා. මෙතන ඉඳන් තමයි යන්න තියෙන්නේ බෝට් එකට. ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ අපි බෝට් එකට නැග්ගා. මේ බෝට් එකේ ඉන්නේ දැන්. බෝට් එකට නැගලා අපි දැන් මේ යන්න ලෑස්ති වෙනවා. අපිට ලයිෆ් ජැකට්ස් දුන්න දාගන්න කියලා. මම මගේ යාළුවොත් එක්ක ඉස්සරහින් වාඩි වුණා. ඊට පස්සේ අපි කැප්නුත් අපිට ඒකේ තිබුණා මේ නිකන් උඩින් පොඩි වහලයක්. ඒ වුණාට අපි කැප්ස් කෝකටත් කියලා අරගෙන ගියා. ඒක අපි දැන් එතෙන්ට ගියාමනේ. ඒකේ වහලයක් තියෙනවා කියලා බෝට් එකට. ඒකින්ද අපි ඉතින් කැප්ස් උත් දාගෙන ගියා කෝකටත් කියලා. මේ අපි ගමන පටන් අරගෙන මේ මෙහෙම තමයි. ඉතින් ගමන දිගටම හරිම ලස්සනයි. මේ ඔයාලත් මම නම් කියන්නේ ජීවිතේ එක සැරයක් හරි ගිහින් බලන්න ඕනි. ඒක එක්ස්පීරියන්ස් කරලා බලන්න ඕනි. හරිම ලස්සනයි. ඔය ඒකේ මම දූපත් ලොකු ගාණක් තියෙනවා. ඒ දූපත් වලින් එක එක දූපත් තමයි තියෙන්නේ. මම මේකට දැන් වොයිස් ඕවර් එකක් කරන්න එතන කරදර හින්දා ඩිස්ටර්බ් ඉන්නේ අනිත් අයට. ඒකින්ද මම හිතුවේ වොයිස් ඕවර් එකක් කරන්න ඕනි කියලා මේ vlog එකට. මේ ඔය ඈතින් පේන්නේ එක එක දූපත් එකේ තියෙන කට්ටිය ෆොටෝ ෂූට් කරනවා. ඉතින් එක එක කෝලම් කට්ටියගේ ඔහොම තමයි ඉතින් දිගටම තියෙන්නේ. පේන්නේ ඔය වගේ එක එක දූපත් තියෙනවා. ඔය මේකත්
එක දූපතක් ඒකේ මිනිස්සු ඉන්නවා ජනාවාස වෙච්ච දූපතක්. මෙතන තියෙන දූපත් වලින් දූපත් 3ක් වගේ ජනාවාස වෙලා තියෙනවා. එකක තනිකර සර්පයෝ ඉන්නවා කියනවා. එකක සතපහදුව, තව එකක් තියෙනවා කොද්දුව කියලා. ඒකේ පන්සලක් තියෙනවා. ඒවත් ඉස්සරහට මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන ජනාවාස වෙච්ච එක දූපතක්. ඒ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට දැන් ඔය ඈතින් පේන්නේ කොද්දුව. අපි මුලින්ම ගියේ කොද්දුවට. කොද්දුව කියන්නේ අර මොකක් හරි කතාවකුත් තිබ්බ සංජාතහරි මොකක් කරන කතාව හරියට මතක නැහැ. ඒකේ තිබ්බ පන්සල මෙය. ඒ පන්සල තමා මේ ඒ පන්සල තියෙන දූපත තමා කොද්දුව කියන්නේ. මේක ගොඩක් ලොකු ඓතිහාසික වටිනාකමක් තියෙන දූපතක්. කොද්දුව රජමහ විහාරය තියෙනවා. මුළු කියන්නේ මේ දූපත පුරාවටම තියෙන පන්සල විතරයි. පන්සලයි අර හාමුදුරුවන්ට ඉන්න ආවාසගේ ඒ ටික තමයි හදලා තියෙන්නේ. චෛත්‍යයක් තියෙනවා. එතකොට දළදා වහන්සේ සංඝවල තිබිලා තියෙන ඒ කාලේ ඒ වගේ ලොකු ඓතිහාසික වටිනාකමක් තියෙන පන්සලක්. හරිම ලස්සන හිතට පුදුම සැනසීමක් දෙනවා. මේ ඉන්නේ හින දඬුලෙන්නු. මෙයාලා හරිම කියුට්. අපි යාලට දුන්න මේ කෙසෙල් ඒගොල්ලෝ අත්තටත් එනවා. අපි ෆොටෝස් ගත්තා. මේගොල්ලෝ එනවා අත්තට. මේ මට පින්කෝ මතක් වුණා. පින්කුත් එහෙම එනවා අත්තට. ඉතින් ඒ වගේ මේගොල්ලෝ මෙයාලා තඩි දෙන්නු. මේ අනේ හරිම කියුට් ඒගොල්ලෝ. ඒගොල්ලෝ ඉතින් අපෙන් කෙහෙල් කෑවා. මේ කෙසෙල් දීලා අපි ඉතින් ආවා. ඉතින් ඔය විදිහට තමයි ආයිමත් ගමන පටන් ගත්තා. ඊළඟට අපිට යන්න තිබ්බා කුරුඳු දූපතට. ඒවට ඒ හින්දා අපි ගමන ආයිමත් පටන් ගත්තා. ඊළඟට අපි ගියා ෆිෂ් තෙරපි වලට. මේකේ එයාලා ෆිෂ් තෙරපි වලට එක්කෙනෙක්ගෙන් රුපියල් 300ක් ගන්නවා. එක මාළු ಜಾති, ඒ කියන්නේ මාළු ಜಾති වර්ග ඒගොල්ලන්ට නැග්ඩ එකෙන්ලු මේ මාළු ಜಾති ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ මෙයාලව මේ කොට්ටු කරලා, ඒ කියන්නේ කොට්ටු මේ පරිසරේ කොට්ටු කරලා තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගියා මේ අර තියෙන්නේ මේ සීනරි එකක් තියෙන්නේ ගස් ටිකක් මැද්දෙන් මැංග්‍රූව්ස් මේ මැංග්‍රූව්ස් මැද්දෙන් යන. ඉතින් ඒ කොටස තමයි මේ හරිම ලස්සනයි. අපි එතන තියන් ෆොටෝස් උත් ගත්තා. මේ මාරම ලස්සනයි. එතන ඔය අපේ අනිත් යාළුවෝ ටික බෝට්ස් දෙකකින් අපි ගියේ. ඒගොල්ලෝ තමයි මුලින් යන්නේ. ඉතින් මේකේ අර මේ මැංග්‍රූව්ස් මැද්දෙන් යන්නේ ඒ ටික තමයි. එතන නවත්තලා තියෙන්නේ. මෙතන මාර නිශ්ශබ්දයි. ඒ කියන්නේ මේ සාමාන්‍ය කිසිම සද්දයක් නැහැ. හරිම අර කුරුල්ලොන්ගේ සද්ද විතරයි ඇහෙන්නේ. හරිම නිශ්ශබ්ද. එහෙම තමා මේ තියෙන්නේ. හරිම ලස්සනයි එතන සීනරි එක. මාරම ලස්සනයි. ඔයාලා අනිවාර්යෙන් එක්ස්පීරියන්ස් කරලා බලන්න දවසක් ගිහිල්ලා. ඊට පස්සේ අපි එතනින් ආවා කුරුදු දූපතට එන්න. මේ දූපතේ අක්කර ගානක් පුරාවට කුරුදු දාලා තියෙන්නේ. ෆැමිලි එකකුත් ඉන්නවා. ඒගොල්ලෝගේ ජීවනෝපාය වෙන්නේ කුරුඳු තලලා කළ විකුණන එක. එයාලා අපිට විස්තර ගැන කිව්වා කුරුඳු තලන විදිහ. ඒකත් මම ඔයාලට පෙන්නන්නම් ඉස්සරහට. එයාලා අපිට කුරුඳු පොඩි ගහක් තලලා පෙන්නුවා. මේ එයා මේ අපිට මේ කුරුදු ගහ තලන විදියේ ඉඳලා ඔක්කොම අර මේ එයාලගේ ආයුධ හැමදේමත් එක්ක කුරුඳු ගහ තලලා පෙන්නුවා අපිට කොහොමද තලන්නේ, ඇයි ඒකට තලනවා කියන්නේ, කොහොම හේතුත් එක්ක මේ ඒකත් එක්ක අපිට පෙන්නුවා. මෙයාලගේ මේ අපිට මෙයාලා ඒ වගේම දැන් මේකේ විස්තර කිව්වා වගේම
මේකෙන් හදන ප්‍රොඩක්ට්ස් ගැන ඒවා ගැනත් ලොකු විස්තරයක් කියලා අපිට මේගොල්ලෝ මේ දුන්නා බොන්න කියලා කුරුඳු තේ එකක්. මෙයාලා හදන එකක්. මේ තියෙන්නේ කුරුඳු තේ එක. මේ කුරුඳු තේ එක මෙයාලා තේ කොළවත් සීනියක් මුකුත් දාන්නේ නැහැ. පියෝ කුරුඳු වලින්ම තමයි හදන විනාඩි 15ක් 20ක් විතර තම්බලේ කුරුඳු පොත් වලින්. මේ තියෙන යාලා හදන හඳුන් කුරු එකක්. මම එකක් ගත්තා මේකෙන් මధుරෝ යනවා කියලා කිව්වා. මේ කුරුඳු තෙල් දාලා හදන්නේ. ඊට පස්සේ අපි ආයිමත් මේ අන්තිම හරිය පිටත් වෙන්න යන්න සෙන්ටර් එකට යන්න කියලා පිටත් වුණා. ඊට පස්සේ අපි අර කුරුඳු දූපතෙත් ඉස්සරහගෙන එහෙම තමයි ආවේ. ඔය ඉතින් දැන් මං කිව්වනේ දැන් ගමන ඉවරයි. ෆීල්ඩ් විසිට් එක ඉවර වෙලා අපි ආයිමත් සෙන්ටර් එකට යන ගමන් අපි සතපහදුවක් දැක්කා. අර සර්පයෝ පිරීලා ඉන්නවා කියන දූපතක් දැක්කා. මට සතපහදුව ගාවදී නම් මේ රෙකෝඩ් කරගන්න බැරි වුණා. මොකද මම බාරයක් වුණා. මේ ඉතින් ඒ හින්දා මට ඒක බැරි වුණා රෙකෝඩ් කරගන්න. මේ විදිහට තමයි අපි මේ ගියේ. ඉතින් ෆීල්ඩ් විසිට් එක හරිම ලස්සන අත්දැකීමක්. කිරල බිව්වා එක එක දූපත් වැන්දා කොද්දුවට ගියා සතපහදුව දැක්ක හැමදේම. ඉතින් ආයි දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් එතකන් පරිස්සමෙන් ඉන්න. බායි.